හායි ගයිස් අද වීඩියෝ එකෙන් කතා කරන්න යාළුවනේ ඔයාලා මේ වෙනකොට දන්නවා දැන් AI තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තිනවා මේකත් එක්කම ඔයාලා විශ්වාස කරනවද දැන් සිංහල සින්දු AI පාවිච්චි කරලා හදන්න පුළුවන් කිව්වොත් ඔව් යාළුවනේ දැන් අපිට පුළුවන් AI පාවිච්චි කරලා සිංහල සින්දු කිසිම ප්‍රශ්නයක් නැතුව හදන්න අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ Suno AI එක පාවිච්චි කරලා සිංහල සින්දු හදන්න පුළුවන් විදියක් ගැන ලේසියෙන්ම සිංහල සින්දු හදන්නේ කොහොමද කියලා මම හිතනවා සින්දු අහන්න විශේෂයෙන්ම සින්දු හදන්න කැමති කොල්ලෝ කෙල්ලෝ මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා නම් ස්කිප් නොකර වෙනකම් බලන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතක subscribe කර support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. Spotlight, I'm the one they know. යාළුවනේ ඔය ඔයාලට අහගන්න පුළුවන් වුණේ මම Suno AI එකෙන් හදපු සින්දු ටිකක්. ඉතින් අපිට අද මම මේකට පාවිච්චි කරනවා AI tool දෙකක්. එකක් Gemini එක අනිත් එක තමයි Suno AI එක. ලිරික්ස් ලියා ගන්න අපි Gemini එක තමයි පාවිච්චි කරන්නේ. අපි යමු එහෙනම් අද. හරි යාළුවනේ මම මුලින්ම යනවා Gemini එකට. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ thinking කියන එකේ. තියෙද්දි ඔයාලා හිතන්න ඔයාලට අවශ්‍ය සින්දුවක් තියෙනවා නම් මම අද හදන්නේ AI සින්දුව හදන්නේ. දැන් ඔයාලට වටේ පිටේ ඇහෙන සින්දු තියෙනවනේ. ඔයාලට ඇහෙන මොකක් හරි සින්දුවක් තියෙනවා නම් ඒ සින්දුව මෙතෙන්ට දාලා මේ Gemini එකට දාලා ලිරික්ස් ටිකක් ඒකට සමාන වෙනස් සින්දුවක ලියා ගන්න තමයි මම හදන්නේ. මම ඒකට මෙන්න මේ විදිහට අනන්තෙන් තරු කුමරා කියලා සින්දුවක් තියෙන්නේ. ඒක තමයි මෙතෙන්ට දාගන්න හදන්නේ. මම ඒක මෙන්න මේ විදිහට දාගන්නවා. මුලින්ම ඔයාලා මේ Gemini එකට කියන්න මේ සින්දුව දැම්මට පස්සේ මට මේ සින්දුවේ තේරුම සහ සින්දුව ගැන විස්තර සහ තොරතුරු දෙන්න කියලා. එතකොට එයා ලස්සනට තොරතුරු මේක ගැන විස්තර මේ සින්දුව මොකක්ද කියලා දෙයි ඔයාලට. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එයා මේකට අදාළ ඩීටේල්ස් ටික අපිට ලියලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එයා ඔක්කොම ලියලා දුන්නා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා තව ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න ඕන මේකේ. මට මේ සින්දුවට සමාන තවත් වෙනත් සින්දුවකට අවශ්‍ය ලිරික්ස් ටික ලියලා දෙන්න. මම මේ සින්දුව හදන්න පාවිච්චි කරන්නේ Suno AI එක. සින්දුවට අවශ්‍ය ප්‍රොම්ප්ට් එකත් මට දෙන්න කියලා මම මෙන්න මේ විදිහට ටයිප් කරලා තිනවා. මම මේක එන්ටර් කරනවා. ඊට පස්සේ යාළුවනේ අපිට ටික වෙලාවකට පස්සේ බලා ගන්න පුළුවන් මේ Gemini එක කිසිම ප්‍රශ්නයක් නැතුව මීට සමාන වෙනස් සින්දුවකට අවශ්‍ය ලිරික්ස් ටික සහ ඒකට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට ලියලා දීලා තිනවා. අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට මම කොපි කරගන්න විදිහට ගිහින් කොපි කරගන්න. ඔයාලට මෙහෙම කොපි කරගද්දි බලා ගන්න පුළුවන් verse එක verse දෙක කියලා තියෙනවා. ඒක ඔයාලා එහෙම තියෙද්දි කොපි කරත් අවුලක් නැහැ. එහෙම ඒක කපලා ඒක අයින් කරලා කොපි කරත් අවුලක් නැහැ. එහෙම කොපි කරගෙන ගිහින් ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මම මේ ලිරික්ස් ටික කොපි කරගත්තායින් පස්සේ මට බලා ගන්න පුළුවන් පහළ මියුසික් ස්ටයිල් වගේ කියලා තියෙන්නේ. එතන අපිට තියෙන්නේ මේකට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක. මේ ඉන්ට්‍රොසින් තියෙන අපිට ඒකත් කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අපි යමුකෝ දැන් Suno AI එකට. හරි යාළුවනේ මම මෙන්න මේ විදිහට Google එකට ගිහින් ටයිප් කරගන්නවා Suno AI කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. මම link එක description එකේ දාලා තියන්නම්. ඔයාලට මේකට එන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඔයාලට මේකට sign in වෙන්න පුළුවන්. ඔයාලගේ තියෙන Google account එකෙන් මම මෙන්න මේ විදිහට sign in වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වම් පැත්තේ උඩ තියෙනවා trade කියලා බටන් එකක් option එකක්. ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් තියෙන්නේ අපිට අවශ්‍ය ලිරික්ස් එහෙම දෙන්න. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. මෙතන අපිට උඩින්ම බලා ගන්න පුළුවන් යාළුවනේ ලිරික්ස් කියලා තියෙනවා. එතෙන්ට ඔයාලට ඔයාලා ලියාගත්ත ලිරික්ස් එක මෙතෙන්ට කොපි කරගන්න. ඊට පස්සේ යාළුවනේ අපිට මේ දෙවෙනියට බලා ගන්න පුළුවන් වෙනවා ස්ටයිල් කියලා. එතෙන්ට තමයි අපි අර ලියාගත්ත ඒකත් එක්කම ලියාගත්ත ප්‍රොම්ප්ට් එක දෙන්න තියෙන්නේ. මම මේ විදිහට දෙන්නම්. ඊට පස්සේ යාළුවනේ අපිට පහළට යද්දි අපිට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ඔප්ෂන් කියලා එකක් තියෙනවා. එතනින් ඔයාලට මේක සින්දුව කියන්න ඕන මේල් කෙනෙක්ද මේල් වර්ෂන් එකක්ද ප්‍රීමේල්ද අනම්මනම් ඒවා අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඒක ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට song title කියලා. මම එතෙන්ට අර title එකත් copy කරන් ඇවිල්ලා මෙන්න මේ විදිහට දෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිටත් බලා ගන්න පුළුවන් පහලින් create button එක තියෙනවා. ඒක උඩ මම click කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට සින්දුව generate වෙන ගමන් තමයි තියෙන්නේ.
ඊට පස්සේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ මියුසික් ඒ කියන්නේ අපි හදන AI සින්දු ටික මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් අපිට බලා ගන්න පුළුවන් ඒවා ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ මුලින්ම අපිට සෝං ඒවා 4ක් දෙනවා. එතනින් දෙකක් උඩින්ම තියෙන දෙකට අපිට සල්ලි ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඩොලර් 10ක් ගෙවන්න වෙනවා. එහෙම නැතත් ඔයාලට යට ජෙනරේට් වෙන දෙක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාට මේකින් ජෙනරේට් කරන සින්දු ඇහුවයින් පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් මේක බයි කරනවද කියලා. එච්චරටම ක්වොලිටි ගොඩක් දුරට මේකෙන් ජෙනරේට් කරන සින්දු. ඊට පස්සේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ සින්දු 4ම ජෙනරේට් වෙලා තියෙනවා. ප්ලේ කරලා බලන්න පුළුවන් අපිට. ඒත් ඒ පහලින් තියෙන දෙක තමයි අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. මම මේ විදිහට ප්ලේ කරලා ඔයාලට පෙන්නන්නම්. සංසාරේ දුර ගෙවා ආවෙමි මම ඔබ පතා තරු කුමරියා නුඹ මගේ වයිවමේ ඊට පස්සේ යාළුවනේ අපිට මේ සින්දු ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට අවශ්‍ය සින්දු උඩ ක්ලික් කරලා ඔයාට බලා ගන්න පුළුවන් ඩොට් තුනක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න ඔය විදිහට ඔයාට අවශ්‍ය ඉංග්‍රීසි සින්දුවක් නම් ඉංග්‍රීසි සින්දුවක් ඔය විදිහට හදන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය සිංහල සින්දුවක් නම් ඔයාට ඔන්න ඔය විදිහට සිංහල සින්දුවකුත් හදන්න පුළුවන්. සින්දුත් හදන්න පුළුවන් මේ සුනෝ AI එක පාවිච්චි කරලා. ඉතින් යාළුවනේ ඔයාට මේක ලොග් වෙච්ච ගමන් ටෝකන් 50ක් වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒක සින්දුවක් ජෙනරේට් කරන්න. ඒ කියන්නේ ඒක ලිරික්ස් එකක් දාලා සින්දු 4ක් ජෙනරේට් වෙනවනේ. ඒකට සාමාන්‍යයෙන් ටෝකන් 10ක් වගේ කැපෙනවා. මේක ටයිම් එකකින් පස්සේ ආයි අපිට ලැබෙනවා මේ පොඩි පොඩි තියෙන ඇචීව්මන්ට් වගේ ඒවා. ඒවා කරායින් පස්සේ අපිට හම්බ වෙනවා. මෙතෙන්ට ඔයාලා මේ Gemini එකෙන් ලිරික්ස් ලියලා දෙන්න කියලා ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් සිංහල භාෂාව අපි ටයිප් කරන්නේ අර ඉංග්‍රීසියෙන් මැසේජ් ක්‍රමයට ඒ විදිහටත් ඕන ටයිප් කරලා Geminiට කියලා ඉල්ල ගන්න පුළුවන්. එතකොට එන්නේ ඒ විදිහට අදාළ එකක් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ සිංහල ඔය මැසේජ් ක්‍රමය වගේ තියෙන්නේ ඒ විදිහට තමයි සිංහල ටයිප් වෙලා එන්නේ. ඒ ලිරික්സുත් ඔයාලට මෙතෙන්ට දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව සූනෝ AI එක පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය සින්දු හදාගන්න. හරි යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ මේ සූනෝ AI එක පාවිච්චි කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව AI සිංහල සින්දු ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදියක් ගැන. ඉතින් මම ඔයාලට මං හදපු සින්දු ප්ලේ කරලා පෙන්නුවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේවායේ ක්වොලිටිය කොයි වගේද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා සින්දු හදන්න එහෙම AI පාවිච්චි කරලා එහෙම සින්දු හදන්න කැමැත්ත හිටියනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් යාළුවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අතගතව subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. could search